දෙව්මින්නෙක්ස් channel එකත් එක්ක එකතු වෙච්ච ඔයාට සුබම සුබ දවසක්. ගොඩක් අය අහලා තිබ්බ මගේ මේ channel එකේ මම මේ හදාගෙන තියෙන ඇනිමේෂන් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු මේ වගේ ඇනිමේෂන් එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්. මතක ඇතුව channel එක subscribe කරන්න, මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වැඩේ කරන්න අපි පාවිච්චි කරන්නේ Google Gemini සහ Veo 3 කියන වීඩියෝ ජෙනරේෂන් ප්ලැට්ෆෝම් එක. ඒ වගේම අපි පාවිච්චි කරනවා prompt generating වගේ දේවල් වලට ChatGPT එක. ඉතින් පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. Veo 3 එක ඕනේ කිව්වහම ඔයාට මේක free ගන්න පුළුවන් option දෙකක් ගැන මම දැන් කතා කරනවා. පළවෙනි එක විදිහට ඔයාලට Google Gemini Pro එක අවුරුද්දකට ගන්න පුළුවන් student ID එකක් පාවිච්චි කරලා. ඉතින් ඔයා university student කෙනෙක් නම් ඔයාගේ university ID එක දීලි වෙරලා ඔයාලට පුළුවන් Gemini Pro එක අවුරුද්දකට activate කරගන්න. ඉතින් මේක කාලේ වළංගු වෙන්නේ මේ දෙසැම්බර් වෙනකම් විතරයි. ඉතින් ටක් ගාලා ඔයා ගාව තියෙනවා නම් ID එකක් දැම්ම මේක active කරගන්න. ඉතින් දෙවෙනි option එක විදිහට මම කතා කරන්නේ ඔයාලට පුළුවන් Gemini එක try කරන්න මාසෙකට subscription එක අරගන්න. ඉතින් මේකත් සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාට ගන්න පුළුවන්. ඉතින් මෙතන subscription යටතේ ඔයාට බලා ගන්න පුළුවන් free කියලා. ඉතින් මේ subscription එක අරගත්තට පස්සේ ලබන මාසෙන් තමයි ආයේ active වෙන්නේ. ඉතින් ඒකෙන් ඔයාගේ සල්ලි කපා ගන්න කලින් ඔයාට පුළුවන් මේ subscription එක cancel කරලා දාන්න. එතකොට ලබන මාසේ ඔයාගෙන් claim වෙන්න තියෙන සල්ලි මේගොල්ලොන්ට ගන්න බෑ. ඉතින් මං ඔයාට ඔන්න කියලා දුන්නා Gemini එක ගන්න පුළුවන් ක්‍රම දෙකක්. ඉතින් මේ ක්‍රම දෙකටම ඔයාට try කරලා බලන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් එකක් try කරලා ඔයා වැඩේ හරියට කරගත්තා නම් අපි යන් අද ඇනිමේෂන් එක හදන්නේ කොහොමද කියන එක බලන්න. ඉතින් මම මුලින්ම ChatGPT එකට ඇවිල්ලා කිව්වා මට image generating prompt එකක් දෙන්න කියලා. ස්ටුඩියෝ එකක්, ඒ වගේම quality mic එකක්, ඒ වගේම සුපිරි කම්පියුටර් එකක්, ඒ වගේම monitors 3ක setup එකක් ඕනේ කියලා. ඒ වගේම මගේ back wall එකේ YouTube silver play button එකක් තියෙන්නත් ඕනේ කියලා කිව්වා. ඉතින් ඒ requirements වලට අනුව මට ChatGPT එකෙන් දුන්නා image generating prompt එකක්. ඒත් මට අවශ්‍ය වුණේ 2D anime type එකට බර image එකක් generate කරගන්න. හැබැයි ChatGPT එකෙන් ඒ වගේ එකක් නෙමෙයි මට දීලා තිබ්බේ. ඉතින් ඒක නිසා මං ආයෙත් කිව්වා මට ඒ විදිහ එකක් ඕනේ කියලා. ඉතින් එයා විනාඩියක් යන්නත් කලින් මට ආයෙත් ඒ වගේම prompt එකක් generate කරලා දුන්නා. ඉතින් ඊට පස්සේ මං කරේ මේ prompt එක අරන් ගිහිල්ලා Google Gemini එකට කියලා මෙන්න මේ වගේ image එකක් generate කරගත්තා. ඉතින් මං ඒක ආයෙත් පාරක් මට angle එක වෙනස් කරලා දෙන්න කියලා prompt එකක් අරගෙන angle එක වෙනස් කරලා මම තව image එකක් generate කරගත්තා. ඉතින් ඊට පස්සේ මම කරේ මට video generation වලට අදාළ prompt එකක් ආයෙත් මම ChatGPT එකට කියලා ඉල්ලගත්තා. ඉතින් මං ඒ prompt එකත් අරගෙන Google Gemini එකට ගියා. ගිහිල්ලා ඉවර වෙලා මුලින්ම මම එක ෆොටෝ එකක් අප්ලෝඩ් කරගත්තා. අප්ලෝඩ් කරගෙන ඉවර වෙලා මම දැන් කොපි කරගත්ත prompt එක මම මෙතනට දීලා ඉවරලා මැසේජ් එක send කරගත්තා. send කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට මට result එකක් හම්බුණා animation type video එකක්. පස්සේ මං කරේ දෙවෙනියට මං හදාගත්ත ෆොටෝ එකත් මේ විදිහට Gemini එකට අප්ලෝඩ් කරලා අර prompt එකම ඒ විදිහටම දුන්නා. දීලා මැසේජ් එක send කරා. ටික වෙලාවකට පස්සේ මට හම්බුණා ඒකෙත් සුපිරිම සුපිරි ඇනිමේෂන් වීඩියෝ එකක්. ඉතින් ඔය විදිහට හදාගත්ත ඇනිමේෂන් වීඩියෝ ටික ඔයාට දකුණු අත පැත්තේ උඩ තියෙන download button එක click කරලා වීඩියෝ ටික download කරගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මම මගේ channel එකේ මේ හදලා තියෙන ඇනිමේෂන් වීඩියෝ ටික හරියටම හදාගන්නේ කොහොමද කියලා ඔයාලටත් අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ වීඩියෝ බලන්න කැමති අයට මේ වීඩියෝ එක suggest කරන්න. ඔයාගේ like එකත් මේ වීඩියෝ එකට දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් හම්බෙමු මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින්.